මෙන්න මේ ට්‍රේඩින් කරලා ඒ කියන්නේ ට්‍රේඩ් කරලා හොයන ප්‍රොෆිට් එක තියෙනවනේ මාසය අවසානයේ හෝ සතිය අවසානයේ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක කරනවා. අපි ට්‍රේඩින් ප්ලෑන් දෙනවා. ඔයාලට ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්. ඒවා ඉස්සරහා සෙෂන් වල තියෙනවා. එතකොට දැන් ඔයා ට්‍රේඩ් කරලා ගන්න ප්‍රොෆිට් එක කොහොමද ඇලොකේට් කරගන්න කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. එතකොට මේ බලන්න ප්‍රොෆිට් ඇලොකේෂන්. ඔන්න අපි දැන් ඉස්සෙල්ලාම බලමු ඔයාගේ ෆියුචර් ට්‍රේඩින් ප්‍රොෆිට් එක කොහොමද ඔයා බෙදා ගන්න ඕනි කියලා. එතකොට මෙන්න මෙහෙම කොටස් තුනකට බෙදා ගන්නවා අපේ ෆියුචර් ප්‍රොෆිට් එක. එතකොට අපි බලමු පළවෙනි එක. පළවෙනි එක තමයි එක්ස්පෙන්සර්ස්. ඒ කියන්නේ ඔයා මෙන්න මේ ෆියුචර් එකෙන් ගන්න ට්‍රේඩ් ඒ කියන්නේ ෆියුචර් එකෙන් ගන්න ප්‍රොෆිට් වල පළවෙනියට එක්ස්පෙන්සර්ස් වලට බෙදනවා කෑල්ලක් කොටසක්. එතකොට ඊළඟට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් ඊළඟට රීඉන්වෙස්ට් ඉන් ෆියුචර්. හරි. මම මේ තුන විස්තර කරන්නම්. එතකොට එක්ස්පෙන්සර්ස් කියන්නේ දැන් ඔයා මේ ට්‍රේඩ් කළා. ඒ කියන්නේ ඔයාගේ කාලය ඊට පස්සේ මොලේ වෙහෙසලා මෙන්න මේ ට්‍රේඩින් කරලා ගන්න ප්‍රොෆිට් එක ඔයාට දෙයක් තියෙන්න එපයි. ඒ කියන්නේ ඔයා මේ ගන්න ප්‍රොෆිට් එකෙන් ඔයාට සතුටක් ලැබෙන දෙයක් තියෙන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඔයා කැමති ඇඳුමක් ඊට පස්සේ ඔයා කැමති දිහාවක යන්න පුළුවන්. ඔයාට හොඳ කෑමක් කන්න පුළුවන්. ඔය වගේ ඔයා කැමති ඕන දෙයක් මෙන්න මේ එක්ස්පෙන්සර්ස් වලින් කරන්න පුළුවන්. එතකොට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් කියලා කියන්නේ ඔයා මෙන්න මේ ඉමර්ජන්සි ෆන්ඩ් කියන එක මොනම හේතුවකටවත් ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ කියන්නේ ඔයාට බැරිම අවස්ථාවක් ආවොත් විතරයි මෙන්න මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් ඔයා සල්ලි එළියට අදින්නේ. තේරුණාද? ඔයාට මොනවා හරි අමාරුම අවස්ථාවක් ආවොත් විතරයි මෙන්න මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් සල්ලි එළියට ගන්නෙ. තේරුණාද? ඔව් තේරුණා. හරි. එතකොට මෙන්න මේ රීඉන්වෙස්ට් ඉන් ෆියුචර් කියන්නේ ඔයා මෙන්න මේ දෙකට බෙදුවට පස්සේ ඔයාට ඉතුරු වෙන ගාණ ඔයා ආයේ ෆියුචර් ට්‍රේඩ් කරන්න යොදා ගන්නවා. ඒක තමයි රීඉන්වෙස්ට් ඉන් ෆියුචර් කියලා කියන්නේ. හරි. එතකොට අපි මේවට බෙදන්න ඕනි ගාණ බලමු. එතකොට ඔයා එක්ස්පෙන්සර්ස් වලට 150ක් ගන්න. ඒ කියන්නේ ඔයාගේ ෆියුචර් ට්‍රේඩින් ප්‍රොෆිට් එකෙන් හරියටම භාගයක් ඔයා විත්ඩ්‍රෝ කරගන්න ඕනි. ඒ කියන්නේ ඔයා හරි ගන්න මුදලින් හරියටම භාගයක් ඔයා විත්ඩ්‍රෝ කරගන්න. විත්ඩ්‍රෝ කළා ඒකේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ 120ක් ඔයා ඉමර්ජන්සි ෆන්ඩ් එකට දාන්න ඕනි. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ ෆියුචර් ට්‍රේඩින් ප්‍රොෆිට් එක තියෙනවා කියලා ඩොලර් 100ක්. ඩොලර් 50ක් ඔයා විත්ඩ්‍රෝ කරගන්නවා. ඩොලර් 20ක් ඔයා දානවා ඉමර්ජන්සි ෆන්ඩ් එකට. මේකෙන් ඔයා සල්ලි එළියට අදින්නේ. ඔයාට බැරිම අවස්ථාවක් ආවොත් විතරයි. ඒ කියන්නේ ඔයා හිතන්න මුළු වොලට් එකම හිස් වුණා කියලා. ඒ කියන්නේ ලොස් වුණා. ඔයා වොලට් එකම නැති කරගත්තා කියලා දන්න. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් විතරයි ඔයා මෙන්න මේකෙන් එළියට සල්ලි අදින්නේ. හරි. ඊට පස්සේ ඔයා ෆියුචර් එකේ ඉතුරු ඩොලර් 30න් ට්‍රේඩ් කරන්න ඕනි. ඔන්න ඔහම තමයි ෆියුචර් එකේ ප්‍රොෆිට් එක ඇලොකේට් කරගන්නේ. තේරුණාද? ඔව් කයි. ඔව් තේරුණා කවුද? හරි. එතකොට අපි ඊළඟට බලමු අපේ ස්පොට් ට්‍රේඩින් ප්‍රොෆයිල් එක මේ සෝරි ප්‍රොෆිට් එක කොහොමද ඇලොකේට් කරගන්නේ කියලා. හරි. අපි මේකත් කඩනවා තුනකට. එතකොට මේකේ තියෙන එක්ස්පෙන්සර්ස්, ඉමර්ජන්සි ෆන්ඩ්, ඊළඟට තියෙනවා රීඉන්වෙස්ටිං ස්පොට්. හරි. මෙන්න මෙතන එන්න ඕනි එක්ස්පෙන්සර්ස් නෙමෙයි. හරි. එතකොට ඔයාගේ ස්පොට් ට්‍රේඩින් ප්‍රොෆිට් එක ඔයා කරන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයාගේ ස්පොට් ට්‍රේඩින් ප්‍රොෆිට් එකේ බලන්න පළවෙනියටම කොටස වෙන් කරන්නේ ලොන්ග් ටර්ම් හොඩ්ලින් වලට. දැන් ඔයා දන්නවා ලොන්ග් ටර්ම් හොඩ්ලින් කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ ඔයා කොයින්ස් බයි කරලා තියාගන්නවා ඉදිරි අනාගතයේ සෙල් කරන්න. ඕකට තමයි ලොන්ග් ටර්ම් හොඩ්ලින් කියලා කියන්නේ. දැන් ඔයා දන්නවනේ BTC එකක් මේ කාලේ බයි කරලා තියාගත්තා නම් මේ වෙනකොට කෝටිපතියෝ කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේ ඕනි තරම් කොයින්ස් තියෙනවා. එතකොට ඔයා ස්පොට් එකෙන් ගන්න මේ ප්‍රොෆිට් එකෙන් ඔයා ලොන්ග් ටර්ම් හොඩ්ලින් වලට කොටසක් වෙන් කරනවා. ඊට පස්සේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා මේකෙත්. ඊට පස්සේ රීඉන්වෙස්ට් ඉන් ෆියුචර් මේ සෝරි ඉන්වෙස්ට් ඉන් ස්පොට් එක. ඒ කියන්නේ ඔයා ස්පොට් එකේ ආයෙ ට්‍රේඩ් කරන්න යොදා ගන්න මුදල තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඔන්න 150ක් ඔයා දාන්න ඕනි ලොන්ග් ටර්ම් හොඩ්ලින් වලට. ඒ කියන්නේ ඔයා ස්පොට් එකෙන් ගන්න ප්‍රොෆිට් එකෙන් හරියටම අඩක් දාන්න ඕනි ලොන්ග් ටර්ම් හොඩ්ලින් වලට. හරි. ඊට පස්සේ ඔයා ස්පොට් එකෙන් ගන්න ප්‍රොෆිට් එකෙන් 120ක් දාන්න ඕනි ඉමර්ජන්සි ෆන්ඩ් එකට. ඊට පස්සේ ඔයා ඉතුරු 130 ආයි ස්පොට් එකට ඇඩ් කරගන්නවා ට්‍රේඩ් කරන්න. තේරුණාද? තේරුණාද? තේරුණා. හරි. මේකත් ඔයා දාගන්න ඕනි. දාගන්න ඔව් කයි තේරුණා. හරි. ස්ක්‍රීන්ෂොට්